ආයිබෝවන් හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ අපි කවුරුත් දන්න ජ්‍යොතිෂයෙන් ටිකක් එහාට ගිහින් හරිම ගැඹුරු පැරණි ක්‍රමයක් ගැන. ඒ තමයි නක්ෂත්‍ර. හිතන්නකෝ මේක විශ්වයේ තියෙන තවත් සවිස්තරාත්මක රහස්‍යතියමක් දිග යන ගමනක් වගේ කියලා. දැන් බලන්න අපි හැමෝම වගේ දන්නවනේ තමන්ගේ ලග්නය මොකක්ද කියලා. ඒ කියන්නේ සූර්ය ලග්නය. හැබැයි මං කිව්වොත් ඒක කතාවේ පටන් ගැනීම විතරයි කියලා. ඊට යටින් ඊට වඩා ගොඩක් ගැඹුරු පෞද්ගලික දෙයක් හැංගිලා තියෙනවා කිව්වොත්. හරි. එහෙනම් මෙන්න මේකයි කතාව. අපි දන්න සූර්ය ලග්න 12 ක්‍රමයේ තියෙනවනේ. ඒ වෙනුවට වෛදික ජ්‍යොතිෂය පාවිච්චි කරන්නේ චන්ද්‍ර රාශි චක්‍රය. ඒක කොටස් 27කට බෙදලා තියෙනවා. අන්නේ කොටස් 24ට තමයි අපි නක්ෂත්‍ර කියලා කියන්නේ. සූර්ය ලග්නයේ අපි පොදු ගතිගුණ පෙන්වද්දී නක්ෂත්‍ර වලින් පෙන්눔 කරන්නේ අපේ ඇතුළාන්තය, අපේ ගැඹුරුම සහජ බුද්ධිය වගේ දේවල්. හොඳයි. අද අපි මේ කතාවේදී බලමු මුලින්ම ඔබේ සූර්ය ලග්නයෙන් එහාට තියෙන දේ ගැන. ඊළඟට මේ කියන චන්ද්‍ර මන්දිර 27 මොනවද කියලා, ඊට පස්සේ උපන් එකතක් හැදෙන්නේ කොහොමද කියලාත් උදාහරණ කීපයකුත් බලමු. අවසානයේට මේ නක්ෂත්‍ර අපිට වැදගත් වෙන්නේ ඇයි කියලාත් කතා කරමු. හරි. එහෙනම් අපි කෙලින්ම යමු පළවෙනි කොටසට. මොනවද මේ චන්ද්‍ර මන්දිර 27 කියන්නේ? මේ ක්‍රමයේ ප්‍රධානම අංකය තමයි 27. මුළු අහසම ඒ කියන්නේ රාශි චක්‍රයම සමාන කොටස් 27කට බෙදලා තියෙනවා. ඉතින් මේ එක කොටසක් තමයි නක්ෂත්‍රයක් එහෙමත් නැත්නම් චන්ද්‍ර මන්දිරයක් කියලා හඳුන්වන්නේ. සරලවම කිව්වොත් නක්ෂත්‍රයක් කියන්නේ අහසේ තියෙන නිශ්චිත කලාපයක්. සඳු දවසක් විතර එක නක්ෂත්‍රයක ඉන්නෝ. ඒ කියන්නේ කෙනෙක් උපදින වෙලාවේ සඳු හිටපු තැන අනුව තමයි ඒ කෙනාගේ ජන්ම නක්ෂත්‍රය එහෙමත් නැත්නම් උපන් නැකත තීරණය වෙන්නේ. වෛදික ජ්‍යොතිෂයේ මේක හරිම පෞද්ගලික වැදගත් දෙයක් විදිහටයි සැලකන්නේ. මේක පිටිපස්සේ හරිම ලස්සන කතාවක් තියෙනවා. මිත්‍යා කතාවලට අනුව මේ නක්ෂත්‍ර 27 කියන්නේ චන්ද්‍ර දෙවියන්ගේ, ඒ කියන්නේ හඳේ භාර්යාවන් 27 දෙනා. චන්ද්‍රයා හැමදාම රැට මේ භාර්යාවන්ගෙන් එක්කෙනෙක් බැගින් බලන්න යනවා කියලායි කියන්නේ. ඒ නිසා හැම නක්ෂත්‍රයකටම ආවේනික වෙනස්ම ස්ත්‍රී ශක්තියක් තියෙනවා. හොඳයි. දැන් අපි බලමු මේ නක්ෂත්‍ර 27න් එක එකකට විශේෂ පෞරුෂයක් ලැබෙන්නේ කොහොමද කියලා. හැම නැකතක්ම හැදිලා තියෙන්නේ ප්‍රධාන අංග කිහිපයක් එකතු වෙලා. මෙන්න බලන්න මේක හරිම රසවත්. හැම නක්ෂත්‍රයකටම පාලක ග්‍රහයෙක් ඉන්නවා, අධිපති දෙවියෙක් ඉන්නවා, ඒ වගේම විශේෂ සංකේතයක් සහ ශක්තිය කියලා හඳුන්වන විශේෂ බලයක්ත් තියෙනවා. අන්න ඔය හතර එකතු වෙලා තමයි එක එක නැකතේ අනන්‍යතාවය හැදෙන්නේ. හරි. මේක තව ටිකක් පැහැදිලි කරගන්න අපි රාශි චක්‍රයේ තියෙන එකිනෙකට වෙනස් නක්ෂත්‍ර තුනක් ගැන පොඩ්ඩක් බලමු. එතකොට අපිට තේරෙයි මේවා කොච්චර විවිධාකාරද කියලා. මුලින්ම ගමු අශ්විනි නැකත. මේක තමයි රාශි චක්‍රයේ පළවෙනිම නැකත. ඉතින් ඒ නිසාම මේක හැමතිස්සෙම සම්බන්ධ වෙන්නේ අලුත් ආරම්භයන් එක්ක සහ වේගයත් එක්ක. සංකේතය තමයි අශ්වයෙකුගේ හිස. අශ්විනි නැකත පාලනය කරන්නේ කේතු. අධිපති දෙවිවරු තමයි අශ්විනි කුමාරවරු. ඒ කියන්නේ දිව්‍යමය වෛද්‍යවරු. අනේ නිසාම මේ නැකතට වේගවත් බව, හැමදේම පටන් ගන්න පුරෝගාමී ගතිය වගේම පුදුමාකාර සුව කිරීමේ බලයක්ත් තියෙනවා. ඉතින් අශ්විනි නැකතේ විශේෂ බලය, ඒ කියන්නේ ශක්තිය තමයි දේවල් ඉක්මනින් සුවපත් කිරීමේ සහ වේගෙන් ගමන් කිරීමේ හැකියාව. හරි. ඊළඟ උදාහරණය තමයි පුෂ්‍ය නැකත. මේක පෝෂණයට සම්බන්ධතාවයක්. සංකේතය තමයි එළදෙනකගේ බුරුල්ල. පුෂ්‍ය නැකත නක්ෂත්‍ර 27න්ම තියෙන සුබම නැකත විදිහටයි සැලකෙන්නේ. පුෂ්‍ය නැකත පාලනය කරන්නේ සෙනසුරු ග්‍රහයා. හැබැයි අධිපති දෙවියා වෙන්නේ බ්‍රහස්පති. ඒ කියන්නේ දෙවියන්ගේ ගුරු. ඉතින් ඒ නිසා මේ නැකතට පෝෂණය කරන, ආරක්ෂා කරන හරිම ප්‍රඥාවන්ත ආධ්‍යාත්මික ගතිගුණ ලැබිලා තියෙනවා. පුෂ්‍ය නැකතේ විශේෂ ශක්තිය තමයි ආධ්‍යාත්මික ශක්තියක් නිර්මාණය කිරීමේ බලය. මේක රැකවරණයට සහ ආධ්‍යාත්මික දියුණුවට සම්බන්ධ හරිම බලගත් ශක්තියක්. අපේ අන්තිම උදාහරණය මුල නැකත. මේක පදනමට සම්බන්ධ හරිම බලවත් පරිවර්තනීය නැකතක්. සංකේතය තමයි එකට බැඳුණු මුල් පොකුරක්. ඒ කියන්නේ දේවල් වල ගැඹුරටම මුලටම යන එක. මුල නැකතක් පාලනය කරන්නේ කේතු. හැබැයි මෙතන ශක්තිය හරිම වෙනස්. අධිපති දේවතාවය තමයි නිරුති. ඒ කියන්නේ විනාශය දේවතාවිය. ඒ නිසා මේ නැකතට තියෙන්නේ සත්‍ය සොයන, ගැඹුරටම හාරා අවස්සන විමර්ශනාත්මක ස්වභාවයක්. හැබැයි මෙතන විනාශය කියන්නේ අලුත් දෙයක් හදන්න පරණ දේ අයින් කරන එක. ඉතින් මුල නැකතේ ශක්තිය තමයි දේවල් කඩා බිඳ දාලා විනාශ කිරීමේ බලය. නමුත් ඒකේ අරමුණු වෙන්නේ ගැඹුරු සත්‍යයක් හොයාගන්න, අනවශ්‍ය දේවල් නැති කරලා දාන එක.
හරි. ඉතින් මේ හැම දෙයකින්ම වැඩක් තියනවද? මේ පැරණි ක්‍රමය අද කාලෙටත් වැඩගත් වෙන්නේ කොහොමද? ඇත්තටම නක්ෂත්‍ර ක්‍රමයේ ප්‍රායෝගික ප්‍රයෝජන ගොඩක් තියෙනවා. කෙනෙකුගේ හිතේ යට තියෙන දේවල් සහ ජීවිතයේ අරමුණු තේරුම් ගන්න, විවාහ ගැලපීම් බලන්න, වැදගත් වැඩකට සුබ දවසක් තෝරගන්න, ඒ වගේම වෘත්තියට ගැලපෙන දක්ෂතා මොනවද කියලා හොයාගන්නත් මේ ක්‍රමයේ පාවිච්චි කරනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නක්ෂත්‍ර කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න ලග්න 12 ක්‍රමයට වඩා ගොඩක් සියුම් ගැඹුරු විස්තර ලබා දෙන ක්‍රමයක්. මේකෙන් කෙනෙකුගේ කර්ම ශක්තිය, අධ්‍යාත්මික හැකියාවන් වගේ දේවල් ගැන හරිම පෞද්ගලික තොරතුරු ටිකක් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිටම හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මේක. කෙනෙකුගේ උපන් නැකත, ඒ කෙනාගේ ජීවිතයේ අරමුණ සහ යන්න ඕන පාර ගැන මොන වගේ රහස් හෙලි කරනවද?